දෙනට මොන්න අපි අද අරගෙන ඇවිල්ලා ඉන්නවා අලුත් ගේම් එකක්. මේක ඇත්තටම ඔයාලගේ ගණිත හැකියාවන් වැඩි දියුණු කරන ගණිතයට තියෙන ආසාව වැඩි කරන ඔන්න ලස්සන වැඩක්. මේකෙදි ඇත්තටම අපි බලමු ගේම් එකට ගිහිල්ලා ප්ලේ ගේම් කියන බටන් එක මම ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔන්න අපි බලමු ඇඩ් එකක් රන් වෙනවා. හරි. ඇඩ් එක ක්ලෝස් කරාම ඔන්න ගේම් එකේ නම ආචරි මැත්ස්. අපි ස්ටාර්ට් කරලා බලමු. ඒතර ඇත්තට මේ ගේම් එක ඔයාලගේ මූලික ගණිත කර්ම පිළිබඳව තියෙන හැකියාව, ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම පිළිබඳ තියෙන කුසලතාව වගේම ගුණාකාර පිළිබඳ අපි චක්‍රය කියන්නේ චක්‍රේ මතක නැති අයටත් ඔන්න චක්‍රේ පාඩම් කරන්න කම්මැලි අයටත් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න. බලමු ගේම් එක දිහා ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා difficulty level එකක් select කරන්න ඇවිල්ලා තියෙනවා 1 2 3 4 5 කියලා level පහක් තියෙනවා. එතකොට level 1 එකේ තියෙන්නේ 1 to 5. එකේ සිට 5 දක්වා තියෙන සංඛ්‍යා එකතු කිරීම සහ ගුණ කිරීම තියෙන්නේ. ඒ වගේම level 2 එකේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම තියෙනවා. ඒත් එකේ සිට 5 දක්වා තියෙන සංඛ්‍යා level 3 එකට එනකොට 5 සිට 10 දක්වා තියෙන සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න තියෙනවා. ඔය විදිහට අපිට මේකේ difficulty level එක select කරගන්න පුළුවන්. ඉතින් මම ඔන්න පළවෙනි level 1 එක select කරනවා. හරි. එතකොට ඔන්න ඔයාලට පේනවා මෙතන උඩ තියෙනවා point table එකක්, star එකක් තියෙනවා. එතන points තියෙන්නේ. ඒ වගේම life පහක් ඔයාලට පේනවා. arrows 8ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ balloons වලට shoot කරන්න තියෙන්නේ. දකුණු පැත්තෙන් පේනවා ඇති timing bar එකක් තියෙනවා. ඔන්න timing bar එක හිමින් ඉවර වෙගෙන යනවා. එතකොට අපි බලමු arrow එකේ අපිට direction එක මාරු කරන්න පුළුවන්. arrow එකට දකුණු වම් පැත්තේ තියෙනවා උඩට පහළට බටන් දෙකක්. අන්න ඒ බටන් දෙක මගින් අපිට arrow එකේ direction එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම මැද තියෙන බටන් එකෙන් shoot කරන්න පුළුවන්. හතරවරක් දෙක 8යි. ඉතින් මම මේ 8 තියෙන බැලුන් එකට aim එක අරගෙන ඔන්න shoot කරනවා. shoot කරාම ඔන්න ඒක හරි. right. ඊළඟට ඔන්න ඔයාලට මෙතන පේනවා 3 වරක් 3. ඒතර මම 9 තියෙන බැලුන් එකට shoot කරන්න ඕනේ. ඊට අමතරව මෙතන ඔයාලට පේනවා දැන් ඔන්න heart එකක් තියෙනවා. ඔය heart එකක් කියන්නේ extra life එකක් හම්බෙලා තියෙන්නේ. මම දැනට ඒකට shoot කරන්න යන්නේ නැහැ. මොකද මං ගාව life ගාන උපරිමයෙන් 5ක් ඉතුරු වෙලා තියෙන නිසා. right. එහෙනම් මම 3 වරක් 3 9යි. 9ට අපි shoot කරා. දැන් ඔන්න තියෙනවා 2යි 1යි 3යි. ඒකට අපි ඒ බැලුන් එකට aim එක අරගෙන shoot කරන්න තියෙන. ඉතින් ওই විදිහට තමයි ගේම් එක ගහගෙන යන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාලට points add වෙනවා. ඒතර බලන්න මෙතන අපි වැරදිලා හරිය අපි හිතමු වැරදි බැලුන් එකකට අපි shoot කරොත් එහෙම එහෙම වුණොත් ඔයාලට පේනවා ඇති මෙතන life එකක් ඔයාලගේ අඩු වෙලා තියෙනවා. right. ඒ life එක අඩු වුණාන් පස්සේ අපිට පුළුවන් ඕනනම් අඩු life වලට අපිට bonus life එකක් එකතු කරගන්න පුළුවන්. මම තියෙන මේ heart එකට මම වැරදුනානේ. හරි ගවන්නේ. 3යි 3යි 6යි. දැන් මට තියෙන්නේ 6 ටාගට් කරලා shoot කරන්න. එතකොට මෙතන M කියලා බැලුන් එකක් තියෙනවා. ඒකෙදි එන්නේ ඔයාලට multiple target එක කියන්නේ ඊතල දෙක තුනක් එනවා. දැන් බලපුවම M එකට shoot කරලා එතකොට multi shot කියලා ඇවිල්ලා තියෙනවා. ඒක shoot කරොත් එහෙම ඊතල තුනක් විතර යනවා. හැබැයි හරියව වරදීව ඔක්කොටම වදින්න පුළුවන්. ඒ නිසා බලාගෙන. right. ඒ ඔය විදිහට තමයි ගේම් එක play වෙන්නේ. එතකොට ඇත්තටම ඔයාලගේ මූලික ගණිත කර්ම එකතු කිරීම අඩු කිරීම විශේෂයෙන් චක්‍රය කියන්නේ අපි ගුණාකාර පිළිබඳව දැනුම ඔයාලට වර්ධනය කරගන්න මේ ගේම් එක ගොඩක් උපකාර වේවි. ඒතර මෙතන තව තියෙනවා shield කියලා option එකක් තියෙනවා. අපිට තාම මේක ආවේ නැහැ මොකද්ද කියලා. අපි බලමු 3 වරක් 1 3යි. right. ඔන්න shoot කරාම right. එතකොට S කියලා එකක් තියෙනවා. S කියලා තියෙන්නේ S කියන බැලුන් එකට shoot කරාම වෙන්නේ timing bar එක හිමීට තමයි ගමන් කරන්නේ. timing bar එකේ speed එක අඩු වෙනවා. right. එතකොට 2යි 1යි 3යි. ඔය විදිහට අපි shoot කරන්න තියෙන්නේ. right. එතකොට මෙන්න මෙතන ඇවිල්ලා තියෙන තව star එකක් ඇවිල්ලා තියෙනවා. ඒ star එකේ ඔයාලට bonus point ලැබෙනවා. bonus point ලැබෙනවා star එකට shoot කරා. right.
රයිට්. එතකොට දැන් මෙතන තියෙනවා දම් පාටින් හાર્ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ දම් පාටින් ඇවිල්ලා තියෙන හાર્ට් එකට අපි ෂූට් කරලා බලමු. ඔන්න අපිට එතකොට ෂීල්ඩ් එකක් ඇඩ් වෙනවා. ඒ ෂීල්ඩ් එකේදී අපිට පුළුවන් වැරදිලා හරි අපි වැරදි බැලුන් එකකට ෂූට් කරොතින් ලයිෆ් එකක් ලොස්ට් වෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔක තමයි මූලිකම දේවල් ටික. ඊට පස්සේ මෙතන පුළුවන් මියුට් බටන් එකක් තියෙනවා. ගේම් එක පෝස් කරන්න පුළුවන්. ඒ වගේම ලීඩර් බෝඩ් එකක් තියෙනවා. ලීඩර් බෝඩ් එකේ තාම කවුරුත් අපි තාම ප්ලේ කරලා නැති නිසා එතන පුළුවන් ලීඩර් බෝඩ් එක ක්ලියර් කරන්න ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් එතකොට ওই ටික තමයි ඔයාලට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ලෙවල්ස් 5ක් තියෙනවා. ඒ තියෙන ලෙවල්ස් 5 අනුව ඔයාලට පුළුවන් ඉතුරු ලෙවල්ස් ටිකත් ප්ලේ කරලා බලන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එතකොට මේකෙදි විශේෂයෙන්ම අර මූලික ගණිත කර්ම ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම වගේ මූලික ගණිත කර්ම පිළිබඳව තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. අපි බලමු ලයිෆ් ටික ඔක්කොම ලොස්ට් වුණොත් මොකද වෙන්නේ? දැන් ඔන්න ටයිමින් බාර් එක ඉවර වෙගෙනම යනවා. නාම ඔන්න තව ලයිෆ් එකක් ලොස් වෙනවා. මම මේකේ බලන්නම්කෝ වැරදි දෙකකට විතර තියලා ෂූට් කරලා. එතකොට මොකද වෙන්නේ කියලා අපි බලමු. රයිට්. ඔන්න තව ලයිෆ් එකක් ලොස්ට් වුණා. ඊළඟට ආයෙ වැරදි එකකට ෂූට් කරොත් එහෙම තවත් ලයිෆ් එකක් ලොස්ට්. අනේ ඒක හරිනේ. රයිට්. එතකොට වැරදි එකක් දැම්මොත් ලොස්ට් වෙනවා. රයිට්. එතකොට ඔන්න අපිට හයි ස්කෝර් එකක් කියලා එනවා. හයි ස්කෝර් එක අපිට ඕනනම් ඔයාලගේ නමින් ඕනනම් පුළුවන් සේව් කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. ඕකේ. ඊට පස්සේ තියෙනවා ඔන්න දැන් රීස්ටාර්ට් කරන්න පුළුවන්, ලෙවල් එක චේන්ජ් කරන්න පුළුවන්. අපි ලෙවල් එක චේන්ජ් කරලා බලමු. මේකේ අපි බලමුකෝ ලෙවල් 5 එකට කියලා 5 to 12 all ඒ කියන්නේ all කියන්නේ ගණිත කර්ම 4 මෙතන තියෙනවා. රයිට්. එතකොට ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වෙනස් වෙලා තියෙනවා. අපිට අර විදිහටම තමා කරන්න තියෙන්නේ. අපි මෙතනින් බලමු 35 7න් බෙදන්න තියෙන්නේ. එතකොට උත්තරේ 5යි. අර විදිහම තමයි. ඉතින් මෙතෙන්දී අපි අර ලෙවල් එක උඩට එනකොට ඒ කියන්නේ 1 level 2 3 5 වලට එනකොට මේක difficulty level එක තමයි වැඩි වෙන්නේ. කියන්නේ ගණිත කර්ම වැඩි වෙනවා. ඒ වගේම විශාල සංඛ්‍යා බෙදන්න ගුණ කරන්න තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වීඩියෝ එකේ link එකක් තියෙනවා description එකෙන් link එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආචාර්ය මැත්ස් කියලා සර්ච් කරලා බලලා ඉවරලා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ගේම් එක එන්ජොයි කරන්න. ඒ වගේම ඔයාලගේ සාමාන්‍ය ගණිත හැකියාව වර්ධනය කරගන්න.